කටක ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 2 වෙනිදා එනම් බ්‍රහස්පතින්දා දිනය ඔබගේ පුද්ගලික සම්බන්ධතාවයන් ගනුදෙනු හවුල් ගිවිසුම් හා සම්බන්ධ කටයුතු සහ මහජන සම්බන්ධතාවයන් ප්‍රධාන වශයෙන් ඔබගේ අවධානයට ලක්වන දිනයක් ලෙස හැඳින්විය යුතු වනවා. ඔබගේ මනස තරමක් සංවේදී විය හැකි බැවින් ඉවසීමෙන් සහ විමසිලිමත්ව කටයුතු කිරීම යහපත් වනු ඇති. උදෑසන 9:26 දක්වා වන කාලය වගකීම් සහිතව තීරණ ගැනීමට සුදුසු වන අතර උදෑසන 9:26න් පසුව සාකච්ඡා කිරීම අන් අයගේ අදහස් අසා දැන ගැනීම සහ උපදෙස් ලබා ගැනීමට වඩාත් ප්‍රයෝජනවත් වන කාලයක් වනවා. කෙසේ නමුත් හැඟීම් විවෘතව ප්‍රකාශ නොකිරීම නිසා සමීප අය සමග සුළු දුරස්වීම් ඇතිවිය හැකි බැවින් මෘදු ලෙස අදහස් හුවමාරු කර ගැනීම ඔබට වඩා වැදගත් වන දිනයක් වනවා. මෙම දිනේ ඔබගේ බුද්ධිමත් බව ආකර්ෂණය ඉතා ඉහළ අගයක පවතින බැවින් අන් අයගේ සහයෝගය ලබා ගැනීම සඳහා වැඩි අවස්ථාවන් ඔබට උදාවනු ඇති. නමුත් ලියවිලි, ගිවිසුම්, පණිවිඩ සහ ගමන් බිමන් සැලසුම් හොඳින් පරීක්ෂා කර බලා ඉදිරියට යාම සුදුසු වනවා. ඔබගේ පුද්ගලික සම්බන්ධතාවයන් හරහා වාසි ප්‍රයෝජනවත් උපදෙස් සහ සාකච්ඡාවලින් යහපත් ප්‍රතිඵල ලැබෙන දිනයක් වනු ඇති. නමුත් අන් අයගේ හැසිරීම හෝ වචන ඔබගේ සිතට තදින් බලපෑම් ඇති කර හැකි බැවින් ඉක්මන් ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සංසුන්ව කටයුතු කිරීම වඩාත් යහපත් වනවා. ඔබගේ මිතුරන් කණ්ඩායම් සමග එක්ව කටයුතු කිරීම සහ ආදායම් සම්බන්ධ අවස්ථා ඉතා සක්‍රියව පවතින දිනයක් වන අතර ඒවායේදී අදහස් නොගැලපීම් හෝ උණුසුම් සාකච්ඡා ඇතිවීමට ඉඩකඩ පවතිනවා. එසේම වැඩිහිටියන්, ගුරුවරුන් සහ ඔබගේ පවුලේ ජ්‍යෙෂ්ඨයන් සමග කටයුතු කිරීමේදී ගෞරවය පවත්වා ගැනීම සහ වගකීමෙන් කටයුතු කිරීම මගින් ඔබට යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමට හැකිවනු ඇති. මෙම දිනේ රාහු කාලය දහවල් 1:49 සිට 3:22 දක්වා යෙදී ඇති බැවින් මෙම කාලය තුල නව ගිවිසුම්, මුදල් සම්බන්ධ කටයුතු, හවුල් ගිවිසුම් සම්බන්ධ තීරණ සහ වැදගත් දුරකථන ඇමතුම් හැකිනම් කල් දමා ගැනීම සුදුසු වනවා. ඒ වගේම දහවල් 1:49 සිට සවස 4 දක්වා වන කාලයත් උදෑසන 10:10 සිට උදෑසන 11 දක්වා වන කාලයත් ඔබගේ අවධානය ඉතා යහපත් අයුරින් පවත්වාගත යුතු කාලයක් ලෙස හැඳින්විය යුතු වනවා. මෙම දිනේ ඔබට වඩාත් යහපත් කාලයන් ලෙස උදෑසන 11:50 සිට 12:40 දක්වා වන කාලයත් සවස 6:29 සිට 6:52 දක්වා වන කාලයත් හැඳින්විය හැකියි. සමස්තයක් ලෙස මෙම දිනේ ඔබගේ පුද්ගලික සම්බන්ධතාවයන් ශක්තිමත් කර ගැනීම, වැරදි නිවැරදි කර ගැනීම, උපදෙස් ලබා ගැනීම සහ පැරණි කටයුතු සංශෝධනය කිරීම සඳහා වඩාත් සුදුසු දිනයක් වනවා. නව ආරම්භයන්ට වඩා පවතින කටයුතු සංස්කරණය කර ගැනීම සහ නිවැරදි කර ගැනීම වඩා වැඩි ප්‍රතිලාභ ලබා දෙන දිනයක් වනු ඇති. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඉතා වාසනාවන්ත දිනයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.